Hi, welcome to Pubu's Diaries. ඉතින් ඕන තවත් අලුත් වීඩියෝ එකක් අද මම මේ විදිහට ඔයාලට අරගෙන ඉන්න හිතුවේ ස්ටඩීස් වැඩ කරන ගොඩක් දෙනෙක්ට තියෙන තවත් එක පොදු ප්‍රශ්නයකට වැදගත් ස්ටඩි ටිප්ස් ටිකක් ෂෙයා කරගන්න. මම දන්නවා මේ විදිහ මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ගොඩාක් දෙනා අතරේ ඉගෙන ගන්න වයස්වල ඒ කියන්නේ ඉස්කෝලේ යන O level A level වගේ විභාග වලට ලෑස්ති වෙන කැම්පස් යන විද්‍යාපීඨයේ ඉන්න විද්‍යාපීඨ යන බලාපොරොත්තුවෙන් ඉන්න මේ වගේ අධ්‍යාපනික වැඩත් එක්ක නිතරම ගනුදෙනු කරන ගොඩාක් දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මම පුබුදුනි. මේ channel එකෙන් මම මේ වගේ අධ්‍යාපනික වශයෙන් වැදගත් වීඩියෝ ඒ වගේම තවත් ලස්සන වීඩියෝස් ගොඩක් ෂෙයා කරගන්නවා. ඉතින් ඔයාටත් ආදරෙන් ආරාධනා කරනවා channel එක subscribe කරලා දිගටම එකතු වෙලා ඉන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ස්ටඩීස් වැඩ කරන අපි ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි අපිට යමක් පාඩම් කරනකොට අපි ඒ වෙලාවට හොඳට උවමනාවෙන් උනන්දුවෙන් පාඩම් කරලා මේක කොහොම හරි මතක තියාගන්න ඕනි කියලා උවමනාවක් අපිට තියෙනවා. විභාගේ ගොඩ දා ගන්න ඕනි කියලා උවමනාවක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් මහන්සි වෙලා පාඩමුත් කරනවා. පේපර්ස් කරනවා, ෂෝට් නෝට්ස් හදනවා, මේ වගේ ගොඩක් දේවල් කරලා උනන්දුවෙන් වැඩ ටිකක් කරනවා. හැබැයි මේ පාඩම් කරන දේවල් ඒ වෙලාවට අපිට හොඳට මතකත් තියෙනවා. ඒ වුණාට විභාගයකට ගියාට පස්සේ පේපර් එකක් අතට ගත්තට පස්සේ උත්තර ලියන්න ගියාම මම මේ දේවල් කලින් පාඩම් කරා කියලාත් මට මතකයි. හැබැයි පේපර් එකට ලියන්න උත්තර මතක් වෙන්නේ නැති එක. ඒ කියන්නේ මම පාඩම් කරලා තියෙනවා. ඒ දේවල් මට විභාගෙදි මතක් වෙන්නේ නැහැ. ඉතින් එහෙම වෙනවා නම් අපි කොච්චර කාලය වැය කරලා පාඩම් කරත් ඒ දේවල් වලින් වැඩක් නැහැ නේද? මොකද අපි මේ වෙලාවේ පාඩම් කරන්නේ විභාගයකට ලෑස්ති වෙන්න මුහුණ දෙන්න නම් විභාග වේලාවේදී අපි පාඩම් කරපු දේවල් අපේ මතකෙට එන්නේ නැත්නම් ඇත්තටම අපි පාඩම් කරපු දේවල් හරියට පාඩම් කරලා නැද්ද? ඉතින් අපි බලමු මේ ප්‍රශ්නෙට තියෙන විසඳුම් මොනවද කියලා. ඒ වගේම කියන්න ඕනේ මම මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්න මේ ටිප්ස් ගොඩක් ඒවා මමත් මගේ අධ්‍යාපනික වැඩවලදී භාවිතා කරලා තියෙනවා ගොඩක් කාලෙක ඉඳලා. ඒවට හොඳ ප්‍රතිඵලත් ලැබිලා තියෙනවා. අපි ස්ටඩීස් වැඩ කරන අය විදිහට අපේ මොළයේ ක්‍රියාකාරීත්වය ගැන මතකය කොහොමද ගොඩනැගෙන්නේ මේ වගේ දේවල් ගැන පුංචි හෝ දැනුමක් අපි ගාව තියෙන එක ගොඩක් වැදගත් වෙනවා අපේ ස්ටඩීස් වැඩවලදී හොඳ ඵලදායීතාවයක් ඒ කියන්නේ ප්‍රොඩක්ටිවිටි එකක් ලබා ගන්න නම්. ඉතින් මේ ප්‍රශ්නේදී අපිට වැදගත් වෙන ටිප් එකක් තමයි පාඩම් කරන දේවල් නැවත නැවත ආයෙත් මතක් කරන එක. ඇක්ටිව් රිකෝල් කියලත් මේක හඳුන්වනවා. ඒ කියන්නේ සක්‍රීයව නැවත නැවත අපි පාඩම් කරන දේවල් හෝ මොනියම් හෝ අපිට මතක තියාගන්න ඕන දෙයක් මතක් කරන එක. ඒ කියන්නේ අපි අද යමක් පාඩම් කරොත් අපි නැවත දවස් දෙක තුනකට පස්සෙත් ඒක ආය වතාවක් කියවලා ඒක චුට්ටක් අපේ මතකයේ රඳවා ගන්න උත්සාහ කරන්න ඕනේ. නැවත වතාවක් සතියකට පස්සේ ඊට පස්සේ මාසයකට පස්සේ මේ වගේ යම්කිසි කාල පරාසයක් අතරතුර නැවත නැවත අපි පාඩම් කරපු දෙයක් ආයෙත් අපේ මතකයට එනකොට ඒක අපේ දිගු කාලීන මතකයට යනවා. සමහර විට මේ දේ ඕගොල්ලොත් අත්විඳලා ඇති. අපි අද පාඩම් කරපු දෙයක් නැවත මාසයක් විතර ගියාට පස්සේ ආයෙ මතක් කරන්න හැදුවොත් ඇත්තටම අපිට ඒක මතක් කරගන්න අමාරුයි. එහෙම නැත්නම් අපි පාඩම් කරපු දෙයින් පුංචි කොටසක් විතරක් අපේ මතකයේ තියෙයි. හැබැයි අපි අද පාඩම් කරපු දෙයක් නැවත ළඟ කාල පරාසවලදී ඒ කියන්නේ දවස් කිහිපයකට පස්සේ සතියකින් සති කිහිපයකින් මාසෙකින් මේ වගේ නැවත මතක් කරාදී ඒ කියන්නේ අපි අද පාඩම් කරපු දෙයක් අපි නැවත සක්‍රීයව මතක් කරලා තිබුණොත් ඒ දේ ආය විභාගයකට අපිට ඕන වුණ වෙලාවක අනිවාර්යෙන් අපේ මතකයට එනවා. මොකද ඒ වෙද්දී ඒ පාඩම් කරපු කරුණ තියෙන්නේ අපේ දිගු කාලීන මතකයේ තැම්පත් වෙලා. ඉතින් දිගු කාලීන මතකයේ තැම්පත් වුණු තොරතුරු අපිට ඊටාම පහසුවෙන් මතකයට නගා ගන්න පුළුවන්. පාඩම් කරන දේවල් දිගු කාලීනව මතක තියාගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් තවත් වැදගත් ටිප් එකක් තමයි අපි යමක් පාඩම් කරන වෙලාවට ඒක නිකම්ම පොත කියවගෙන යනවා එහෙම නැත්නම් වැදගත් කරුණු highlight කරලා අපහු පොත වහලා තියෙනවා මේ විදිහට විතරක් කරන්නේ නැතුව අපිට පුළුවන් නම් අපි පාඩම් කරපු කොටසින් පුංචි ප්‍රශ්නයක් හිතින් හදාගන්න. ඒ කියන්නේ මේ පාඩම් කරපු කොටසට අදාළ විභාගයකදී මේ වගේ ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන් කියලා අපි හිතා ගන්නවා. ඒ ප්‍රශ්නෙට අපි පොත වහලා හිතනවා මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මම මේ පාඩම් කරපු කරුණු වලින් කොහොමද මම උත්තරේ ලියන්නේ? ලියන්න මේක ඇත්තටම අපි කොලයක ලියන්නම අවශ්‍ය නැහැ. ලියන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ප්‍රශ්නයක් හදලා කොලයක ලියලා ඒකට නැවත ප්‍රශ්නෙට උත්තර ලියන එක. ඉතින් ඔන්න විභාගයක් ළඟකට ඇවිල්ලා ඉන්න කෙනෙක්ට වගේ කාලය මදි වගේ නම් ඔන්න ඔයාලට පුළුවන් හිතෙන්ම ප්‍රශ්නයක් හිතලා ඒකට මම ලියන උත්තරේ කොහොමද කියලා හිතින් මනසින් හදාගන්න. පාඩම් කරපු කරුණු නැවත මතක් කරන්න ඕනේ අපි ප්‍රශ්නයකට උත්තරයක් ලියනකොට. ඉතින් ඔයා විභාගයට යන්න කලින් ඇත්තටම ඔයා පාඩම් කරපු වෙලාවම ඔයා විභාගයකට මුහුණ දෙනා වගේ සමාන අත්දැකීමක් තමයි එකෙන් ලැබෙන්නේ. මොකද අපි මේ වෙලාවේ පාඩම් කරපු දෙයින් අපි හිතනවා ප්‍රශ්නයක් මේ වගේ ප්‍රශ්නයක් එන්න පුළුවන් කියලා. ඒ වගේ ප්‍රශ්නයක් આવොත් මම කොහොමද මගේ මතකයෙන් මේ දෙයට උත්තර ලියන්නේ?
ඉතින් මේ දේ ප්‍රැක්ටිස් කරනකොට ඔයාට කාලයක් යද්දී ඇත්තටම තේරෙයි ඔයා නිකම්ම පොත කියවලා පාඩම් කරාට වඩා ප්‍රශ්න අසමින් ඒවට උත්තර හිතමින් එහෙම නැත්නම් උත්තර ලියමින් ඔයා පාඩම් කරොත් අනිවාර්යෙන්ම ඒ දේවල් ඔයාගේ දිගු කාලීන මතකයේ වැඩි වශයෙන් තැන්පත් වෙනවා. ඒ නිසා ඔයාට බය වෙන්න දෙයක් නෑ. ඔයා මේ පාඩම් කරලා අද දවසේ ඔයාට මතක තියෙන දේවල් නැවත වතාවක් ඔයා එක්සෑම් එකකට ගිහින් ලියන්න ඕන වුණාම ඔයාට අර හිතින් එදා මතක් කරද්දී උත්තර පෙළගස්සා ගත්ත විදිහටම ඔයාගේ උත්තරේදී ලියන්න පුළුවන් වේවි. ඉතින් ඒ කියපු ටිප්ස් වගේම අපි පාඩම් කරන දේවල් දිගු කාලීනව මතක තියාගන්න, ඒ වගේම ලේසියෙන් මතක් කරන්න පහසු වෙන වැදගත් ටෙක්නික් එකක් තමයි මයින්ඩ් මැප්ස් ටෙක්නික් එක. මේ ක්‍රමය මමත් මගේ අධ්‍යාපනික වැඩවලදී ගොඩක් කාලෙක ඉඳලා නිතරම යූස් කරන ක්‍රමයක්. ඒ වගේම මේකෙන් හොඳ ප්‍රතිඵලත් මට ලැබිලා තියෙනවා. ඉතින් මම දන්නවා ගොඩක් දෙනෙක් මේ මයින්ඩ් මැප්ස් ටෙක්නික් එක භාවිතා කරලා එයාලගේ පාඩම් වැඩ විභාගවලදී එක්සෑම්ස් වලදී හොඳ ප්‍රතිඵල ලබා ගන්නවා. ඉතින් මේ ගැන දන්නේ නැති කෙනෙක්ට මම මයින්ඩ් මැප්ස් ගැන මගේ channel එකේ වෙනමම විශේෂ වීඩියෝ එකක් මීට කලින් කරලා තියෙනවා. ඉතින් මේ උඩ තියෙන link එකෙන් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා නැත්නම් ඒ ගැනත් අදහසක් ගන්න. මයින්ඩ් මැප් එකක් හදන එක අපිට වැදගත් වෙන්නේ මෙතනදී අපි කරන්නේ අපි පාඩම් කරන යම්කිසි පාඩමක හෝ ඒකකයක හෝ තියෙන වැදගත්ම කරුණු. ඒ කියන්නේ ප්‍රධාන මාතෘකා, අනුමාතෘකා, ඒ යටතේ තියෙන විශේෂ කරුණු තෝරලා බේරලා අරගෙන මේ දේවල් වල තියෙන සම්බන්ධතාවය පෙන්වන විදිහට මේවා එක තැනකට ගොනු කරන එක. ඉතින් මයින්ඩ් මැප් එකකදී අපි හැම දෙයක්ම හැම කරුණක්ම ගොඩක් දීර්ඝ විදිහට ලියන එක අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම කෙටියෙන් එහෙම නැත්නම් මොන හරි සංකේත භාවිතා කරලා, හැඩතල භාවිතා කරලා, වර්ණ භාවිතා කරලා අපිට නැවත වතාවක් මේ පාඩම ඉක්මනින් මතකෙට නගා ගන්න පුළුවන් විදිහට ඒ අතර තියෙන සම්බන්ධතාව පෙන්වන විදිහ සිතියමක් ගොඩනගා ගන්න එක තමයි කරන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති අකුරු වලින් තියෙන ඡේද විදිහට තියෙන වාක්‍ය විදිහට තියෙන කරුණකට වඩා අපේ මොළයට වර්ණ වලින් හැඩතල වලින් තියෙන යම්කිසි කරුණක් තොරතුරක් මතක තියාගන්න එක ටිකක් පහසුයි. ඉතින් ඒ ක්‍රමේ භාවිතා කළා අපිට පුළුවන් අපි පාඩම් කරන කරුණුත් දිගු කාලීනව අපේ මතකයේ තියාගන්න. ඒක නැවත නැවත මේ මයින්ඩ් මැප් එක නැවත නැවත බලන වාරයක් ගානේ අපේ මතකයේ ආයෙත් අලුත් වෙලා අපි පාඩම් කරපු කරුණු කෙටි කාලීන මතකයේ ඉඳලා දිගු කාලීන මතකයටම ගිහින් තැම්පත් වෙනවා. ඉතින් මේ විදිහට පාඩම් කරලා පුරුදු කෙනෙක්ට නම් එක්සෑම් එකකට ගියාම තමන් පාඩම් කරපු දේවල් අමතක වෙන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. ඉතින් මයින්ඩ් මැප්ස් ගැන තවදුරටත් දැනගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඒවා හදන්නේ කොහොමද? මේවා කොහොමද අපි පාඩම් වලදී භාවිතා කරන්නේ? මේ ගැන දැනගන්න කැමති අය ඉන්නවා නම් ඔයාලට පුළුවන් මේ උඩ දාලා තියෙන link එකකට ගිහිල්ලා මයින්ඩ් මැප්ස් සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් ලබා ගන්න. ඉතින් ඒ වගේම පාඩම් කරන දෙයක් අපි දන්න කරුණක් දිගු කාලීනව මතකයේ තියාගන්න, හොඳින් මතකයේ තියාගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් තවත් වැදගත්ම ටෙක්නික් එකක් තමයි Taman දන්න දේ තව කෙනෙකුට කියලා දෙන විදිහට පාඩම් කරන එක. මේකට අපේ ඉදිරියේ තව කෙනෙක් ඉන්න අවශ්‍යම නැහැ. හිටියොත් අපිට පුළුවන් ඒ කෙනාට මේ දේවල් ළමයෙකුට කියලා දෙනවා වගේ පැහැදිලි කරලා ඔයා දන්න දේවල් පුංචිම දෙයක් වුණත් හොඳින් පැහැදිලි කරලා තව කෙනෙකුට මේක තේරෙන විදිහට කිසිම දෙයක් නොදන්න කෙනෙකුට අපි මේක කොහොමද පැහැදිලි කරන්න කියලා හිතාගෙන ඒ විදිහට කියලා දෙන්න. අපි දෙයක් කෙනෙක්ට කියලා දෙන්න කලින් අනිවාර්යයෙන්ම අපි ඒ ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න ඕනේ. නිකම්ම පාඩමක් කියවනවා වෙනුවට තව කෙනෙක්ට කියලා දෙන විදිහට පාඩම් කරන එකෙන් ඇත්තටම වෙන්නේ අපේ දැනුම නැවත නැවත අපි මතක් කරනවා. ඒ වගේම අපි පාඩම් කරපු දේ සම්බන්ධයෙන් අපිට හොඳ විශ්වාසයක් ඇති වෙනවා. මේ ක්‍රමයේදී ඔයාට යම්කිසි පාඩමක ටිකක් නොතේරෙන තැනක්, අපැහැදිලි තැනක්, ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් අන්න ඒ තැන් වලට ඔයා වැඩිපුර අවධානයක් දෙන්නත් මතක තියාගන්න. ඒ කියන්නේ ඔයාට මේ පාඩමේ මොකක් හරි ගැටලුවක් තියෙන තැනක් තියෙනවා නම් ඔයා ඒ පාඩම තව කෙනෙකුට කියලා දෙනකොට එතකොට ඒ කෙනා ඔයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔයාට නැවත ඒකට දෙන්න උත්තරයක් දෙන්න ඔයා ඒ ගැන හොඳ අවබෝධයක් ලබාගෙන තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ වගේ තැන් ඔයාට පාඩමක් ඇතුලේ තියෙනවා නම් ඒ තැනට වැඩි අවධානයක් දීලා නැවත වතාවක් ඒ පාඩම කියවලා හෝ ඒ ගැන හොඳ අධ්‍යයනයක් කරලා ඔයාට පුළුවන් නැවත ඒ දේ තව කෙනෙකුට කියලා දෙන විදිහට පාඩම් කරන්න. මේකත් ගොඩාක් සාර්ථක ක්‍රමයක්. අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඒ වගේම මේ වෙද්දිත් මේ ක්‍රමය අනුගමනය කරලා හොඳ ප්‍රතිඵල ලැබිලා තියෙනවා මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. ඒ ගැන තවත් අයට දැනගන්න. පාඩම් කරන දේවල් නැවත නැවත මතක් කරන්න ලේසි වෙන්න දිගු කාලීනව මතක තියාගන්න පුළුවන් වෙන්න තවත් වැදගත් ටිප් එකක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මේකෙදි අපි කරන්නේ පාඩම් කරන අතරතුරේදී ඒ විෂය කරුණු අපි දකින අපේ එදිනෙදා ප්‍රායෝගික ජීවිතයේදී අහන දකින දේවල් අපිට හුරු පුරුදු දේවල් එක්ක සම්බන්ධ කරලා මතක තියාගන්න. මේකෙදි කරන්නේ අපිට හුරු පුරුදු දේවල් අපේ මතකේ ගොඩක් කාලයක් රැඳෙනවානේ. ඉතින් අපි අලුතින් ඉගෙන ගන්න දෙයක් අපේ මතකයේ දැනටමත් තියෙන අපිට හොඳට හුරු පුරුදු දෙයක් එක්ක සම්බන්ධ කරලා මතක තියාගත්තම අපිට ඒ දෙයක් දිගු කාලීනව මතක තියාගන්න පුළුවන් වෙනවා. ඉතින් එක්සෑම් එකකට ගිහිල්ලා ඔයාට යම්කිසි ප්‍රශ්නයකට අදාළව උත්තරයක් මතක් කරන්න ඕන වෙද්දි
ඔයාට මුලින්ම මතකෙට එන්නේ ඔයාට අර හුරු පුරුදු දේ. ඒකත් එක්ක සම්බන්ධ කරලා ඒහා සමාන ක්‍රියාවලියක් හෝ ඒහා සමාන කරුණක් තියෙන නිසා ඒහා සම්බන්ධව පාඩම් කරපු අර විෂය කරුණත් ඔයාට එතකොට ලේසියෙන්ම මතක් කරගන්න පුළුවන්. ඒ කියපු ටිප්ස් වලට අමතරව ඔයාට පුළුවන් ඕනම දෙයක් ඕනම විෂයක් සම්බන්ධයෙන් ෂෝට් නෝට්ස් හදන්න. පාඩම් කරන අතරතුරේදී ඔයාගේ පාඩමේ පාඩම් කරන කරුණු වල තියෙන වැදගත්ම දේවල් තෝරලා බේරලා අරගෙන ඒ දේවල් ගොනු කරලා හදාගන්න ෂෝට් නෝට් එකක් හදාගන්න එකෙන් ඇත්තටම අපිට නැවත නැවත අර කලිනුත් කිව්වා වගේ ඇක්ටිව් රිකෝල් කරන්න පහසුවක් වෙනවා. ඉතින් පාඩම් කරන දේවල් නැවත නැවත මතක් කරද්දී අනිවාර්යෙන්ම ඒවා අපේ දිගු කාලීනව මතකයට යනවා. ඒ නිසා එක්සෑම් එකකදී නැවත ඒ කරුණු මතක් කරන එක අපිට එච්චර අමාරු දෙයක් වෙන්නේ නැහැ. මේ කියපු දේවල් වලට අමතරව අනිවාර්යයෙන්ම අපේ මතකයට ගොඩක් වැදගත් වෙන අපේ මතකයේ වැඩි දියුණු කරන්න වැදගත් වෙන දෙයක් තමයි හොඳ නිින්දක් සහ ආහාර. ඉතින් ආහාර සම්බන්ධයෙන් කතා කරනකොට වඩා මෙතනදී අපේ නිින්ද ගැන මම කියන්න කැමතියි. නිින්ද කියන එක අපිට ගොඩක් අත්‍යවශ්‍ය දෙයක්. අපි නිදි මරාගෙන පාඩම් කළා කියලා ඒ දේවල් අපිට වැඩිපුර මතක තියනවා කියලා එහෙම දෙයක් නැහැ. ඇත්තටම අපි පාඩම් කරන්නේ පැය කීයක්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. පාඩම් කරන්නේ පැයද පැය දෙකද මේ කාලය ඇතුළත හරි විදිහට ඵලදායී විදිහට යමක් පාඩම් කළොත් අනිවාර්යෙන්ම ඒක අපේ දිගු කාලීන මතකයට යනවා. ඉතින් ඒ නිසා හොඳ නිින්දක් ලබා ගන්න එකත් ගොඩක් වැදගත්. මම හිතනවා අද මේ ගෙනාපු වීඩියෝ එක ඔයාලා අතර ඉන්න කාට හරි ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම ඔයාලා ගොඩක් දෙනෙක්ට තිබුණු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි මම දන්න දේවලුත් ඒ වගේම මම ඉගෙනගත්ත දේවලුත් එකතු කරලා මම මේ වීඩියෝ එක අද මේ විදිහට ගෙනාවේ. මේ වීඩියෝ එකේදී කතා කරපු ටිප්ස් මේ වෙද්දිත් ඔයා ෆලෝ කරන කෙනෙක් නම් ඒ වගේ හොඳ ප්‍රතිඵල ඔයාලට ලැබිලා තියෙනවා නම් ඔයාගේ අත්දැකීමුත් වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න තවත් අයට දැනගන්න. ඒ වගේම ස්ටඩීස් සම්බන්ධව ඔයාට දැනගන්න අවශ්‍ය තවත් දේවල් තියෙනවා නම් ඒ දේවලුත් වීඩියෝ එකට කමෙන්ට් එකක් විදිහට එකතු කරන්න. මේ වීඩියෝ කාට වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් වේවි කියලා හිතන තවත් ඔයාගේ යාළුවන්ට මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් එහෙනම් තවත් වැදගත් අලුත් වීඩියෝ එකක් එක්ක ඉක්මනින්ම ආයෙත් හම්බෙමු.